වන්දනාකාර පුරවනවා කියන එක නෙවෙයිනේ මේ හවස නිවුස් එකේ අපි මෙච්චර කරා කියන එක නෙවෙයිනේ මේකේ මේ අල්ටිමේට් ටාගට් එක වෙන්න ඕනේ. මේ රටේ දරුවගේ මනස හැදෙන්න ඕනේ කුඩු තිබ්බත් පාවිච්චි කරන්න නැති වෙන තැනට. පාවිච්චි මේගමුව දලුපොත පිහිටි නිමල් ලංසා මහතාගේ නිවසට ජනාධිපතිතුමා පැමිණෙන අවස්ථාවේ මැති ඇමතිවරුන් ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එහි රැස්ව සිටියා. නිවස අසල මාර්ගයේද ජනතාව රැස්ව සිටි අතර අවට ආරක්ෂාවද තර කර තිබුණා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ ජනාධිපතිතුමා කළ විමසීම් අනුව නිමල් ලංසා මහතා අදාළ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කළ බවයි. මේ සිද්ධියත් සමග තමා අපහසුතාවට පත්ව සිටින බව පැවසූ ලංසා මහතා සාධාරණ පරීක්ෂණයක් කරන්නයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ජනාධිපතිතුමා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි. ඊයේ විශේෂ කාර්ය බලකායෙන් ඇවිල්ලා මගේ නිවස මට හිතවත්ව දේශපාලනයේදී උදව් කළ ව්‍යාපාරික මාත්‍ර 6 දෙනෙක්ගේ නිවස එක වෙලාවෙම සර්ච් කළා. නමුත් අද පත්තරේ මම දැක්කා විශේෂයෙන් මේ මත්කුඩු සහ මේ වෙපන් හොයන්න මේගොල්ලෝ ආවා. ඊයේ ඒගොල්ලෝ එහෙම දෙයක් කිව්වේ නැහැ. ඊයේ ඒගොල්ලෝ කිව්වේ පැහැදිලිවම බට්වාහන තියෙනවා ඒවා පරීක්ෂා කරන්නයි ආවේ කියලා. ඉතින් අතිගරු ජනාධිපතිතුමාත් ගරු ආර්ථිකතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමන් වන්න පොරොන්දු වුණා සාධාරණ පරීක්ෂණයක් මේක පිළිබඳව කරනවා කියන එක. ඒ නිසා මම ඒ ගැන විශ්වාසය තියලා මේ අපේ ජනතාවට ඉසිරියන්න කියලා කියනවා. අත්අඩංගුවට ගන්න දෙයක් මගේ ගෙදර තිබ්බේ නැහැ. මම දන්නේ මොන ප්‍රශ්නයක් උඩ මේගොල්ලෝ මේ තත්ත්වයට ආවද